this because I knew it was on shore and I knew I was close. Hello. Norway in the Oldham කියන ගමක් මෙතන මේ පෝට් එක මේ හරි ලස්සනයි. ගිය පාර මෙහෙනම් 4-5 පාරක් විතර ඇවිල්ලා තියෙනවා. ගිය පාර ආපු වෙලාවෙ නම් අනිත් පැත්තට ගියේ. අද මේ පැත්ත පොඩ්ඩක් බලන්න දුක ගිහින් හැමදාම යන්න ඕන කියලා හිතුවා මේ කන්ද පැත්තට. මේ එන හැම පාරකවත් හැබැයි මම දැක්කේ නෑ මේ ගෙවල් වල මිනිස්සු අනිවාර්යයෙන් ඇතුලේ ඉන්නවද දන්නේ නෑ. කවදාම දැකලා නෑ මේ මිනිස්සු. ගෙවල් තියෙනවා මිනිස්සු ඇතුලේ තමයි මං හිතන්නේ එන්නේ නැත්තේ. ඒ හීතල නම් එච්චර නැහැ මේ දවස්වල. පුදුම නේචර් එකට පුදුම තරක් දීලා තිනවා. කවදාවත් මේ මිනිස්සු නේචර් එක විනාශ කරන්නේ මේ වතුර හැමම තිනවා. ඕනනම් මේ යට බලන්න පුළුවන්. හැමදේම පේනවා. මේ හරියට කියන්නේ මේක ෆියෝඩ් කියලා කියන්නේ මේ හරියට මේ නැව යන්න ඉති. පට්ටම ලස්සන රටක් තමයි මේ නෝර්වේ කියන්නේ. පුදුම ලස්සනක් තමයි ඉතින් මේ තියෙන්නේ නෝර්වේ. කොහමද view එක ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ පොඩි mountain එකක් උඩ ඉන්නේ අපි. තමයි ගෙවල් කුණු කැලක් නෑ. ලස්සන තියාගෙන ඉන්නවා. කිසිම අපද්‍රව්‍ය මොකුත් පැහැර කරන්නේ නෑ මුහුදට මේ වතුරට. කොච්චර ලස්සනට මේවා මේ මිනිස්සු තියාගෙන ඉන්නවද. නේචර් එක නේචර් විදියටම දකින්න
පුළුවන් එකම රටක් තමයි නෝර්වේ කියන්නේ. මේ ගෙදර පට්ට ලස්සනක් තියෙනවා. මේ ගම්මානේ ඉන්නේ මේ තියෙන්නේ ඇත්තටම ඩිෆෙන්ඩර් එකක් තියෙනවා. මේක තියෙන්නේ ඇත්තටම මේ කැම්පින් යනවා හදපු එකක්ද කොහෙද මේ ගෙදර තියෙන්නේ. පට්ට ලස්සනයි. උඩට ඉඳලා ආවා අපි මෙහෙන් තමයි අපි නැව ආවේ. මේ නැව තියෙන එහා පැත්තේ මේ පෝට් එකට දාලා පෝට් එකක් නෙවෙයි අතර මේක ඉතින් මේ ගම්මානයක් තියෙන්නේ මේ. බලන්න ලස්සන මිනිස්සු නිස්කලංක ඉන්න හැබැයි තාම එක මිනිස්සෙක්වත් දැක්කේ නෑ. පොඩි කට්ටියගේ සෙල්ලම් කරන ට්‍රම්පොලින් එකක් එහෙම තියෙනවා. මේ ඉතින් නිදහසෙන් ජීවත් වෙන මිනිස්සු. කොච්චර ලස්සනයිද. ආමයි කිසිම මේ ටොපි කොලයක් පාරක මොකුත් නෑ. මේ තියෙනවා ලස්සනේ. නිදහස් පරිසරයක්. මනුස්සයෙක් ඉන්නවා හැබැයි වැඩ කරන එක්කෙනෙක්. පොඩි කට්ටිය වගේක් ඉන්නවා එහා කොන. බලමු පොඩ්ඩක් එක පැත්තට ගිහිල්ලා. Bäst jag bara att kunna berätta. කොහොමද ලස්සන පුදුම ලස්සනක් තියෙන්නේ. Hey, how are you? Good. Good. Hi. Hey, how are you? ඔයාලට මං පොඩි දෙයක් පෙන්වන්න හදන්නේ. මේ ෆියොට් කියලා කියන්නේ මේ කඳු දෙකක් අතරින් තියෙන වතුර ඒ වතුර පාර තමයි මේක වතුර කියන්නේ මේක මුහුදෙන් හැදිච්ච එකක්. ඒ තියෙන්නේ මුහුදෙන් මේක ඇතුළට එන එකක්. මේකට කියන්නේ නෝර්වේ මේ තමයි වැඩිපුර තියෙන. නෝර්වේ තියෙනවා, USA වල තියෙනවා, කැනඩා වල තියෙනවා, ස්වීඩන් තියෙනවා, ෆින්ලන්ඩ් තියෙනවා. මේ නෝර්වේ තමයි බහුතරය ලස්සනම දාන්න පුළුවන් මේ ෆියොට් කියලා කියන්නේ. දැන් අපේ නැව එන්නේ මේ අතරේ මේ රට ඇතුළට එන්නේ. රට ඇතුළට මම පෙන්නන්නම් මේ නැව තියෙනවා. මේ අස්සේ තමයි නැව තියෙන්නේ. මම පෙන්නන්නම් ගිහිල්ලා. ඔය තමයි නැව දැන් තියෙන්නේ. එතන තමයි නැව ඩොක් කරලා තියන්නේ අද. මේ ඉතින් මේක ගම්මානයක් නෝර්වේ වල. ඉතින් මේ ෆියොට් කියන මේ ක්‍රූසින් කරන එක හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය මෙහෙ දෙනවා. මේ මම නම් දැන් 7-8 පාරක් විතර ඇවිල්ලා තිනවා. මේ ලස්සන විඳ ගන්නවා කියන්නේ පුදුම මේ ලකි එකක් ඇත්තටම කියනවා. මේ හැමෝටම දැක ගන්න බෑ. මේ ෆියොට් කියලා මේ නෝර්වේ කියන්නේ මේ ලස්සනම තැනක්. නේචර් එකට පුදුම මේ
මේ තැනක් දීලා තිනවා නේචර් එක විදිහටම තියලා තිනවා ලස්සනට මේ ගෙවල් හදලා ඒ මිනිස්සු මේ ස්වභාව සෞන්දර්යය හරියටම එලා තියාගන්නවා මේක ටොපි කොලයක්වත් නැහැ මේ පාරකවත් මොකවත් ටොපි කොලයක්වත් නැහැ ඉතින් දැන් මම මේ පොඩක් උඩට ගියා මේ පොඩි ෂෝට් ලීව් එකක් හම්බුන හින්දා මම පොඩක් එළියට ආවේ මම තමයි නැවතියෙන්නේ ඉතින් මේ වතුර එහෙම යට බලන්න පුළුවන් ඔයාලට ඒ කියන්නේ කුණු කෑල්ලක් මොකුත් නැහැ කිසිම දෙයක් මේ මිනිස්සු වතුරට යවන්නේ නැහැ කියලා මේ ස්වභාව සෞන්දර්යය හරියටම එලා තියන් ඉන්නවා මම ලෝකෙ දැන්ට ගිහපු රටවල් වලින් ස්වභාව සෞන්දර්යය අතින් ඒ දේවල් හරියටම තියන් ඉන්න රටක් විදියට දැක්කේ මේ නෝර්වේ කියන තැන. පුදුම ලස්සනක් තියෙනවා. දියඇලි තියෙනවා. ඉතින් එහා පැත්තේ තියෙනවා ග්ලේසියර් එහෙම තියෙනවා මේ තියෙන්නේ. හරිය ලස්සන රටක් මේ කොයාලට පොඩ්ඩක් පෙන්වන්න හිතුවා මේ රටවල් වල තියෙන ස්වභාව සෞන්දර්යය කොහොමද මේ මිනිස්සු තියාගෙන ඉන්නේ කියන එක. එහෙනම් අපි දැන් නැවට යනවා. ඊළඟට ගිහලා වැඩ පටන් ගන්න ඕන. Ciao.